සැලකිත ප්‍රමාණයකින් ලංකාවේ මෑත කාලයේ සිදුණු විශාලම විනාශය. තාම අපිට ජීවිත කොච්චර ප්‍රමාණයක් අහිමි වෙලා තිබුණාද කියලා නිශ්චිත වශයෙන් වාර්තා කරගන්න බෑ. දැන්ට පොලිස් වාර්තාවල තිබෙන්නේ දැන්ට හොයාගත්තු මලසිරු 330ක් හා අතුරුදහන් 382ක් ලෙස තමයි දැනට වාර්තා වෙලා තිබෙන්නේ. මම හිතන්නේ සමහර පළාත්වල අපිට තිබෙන දුෂ්කරතාවයන් නිසා මේ ගණන මීට වඩා වැඩි වීමේ ඉඩක් තිබෙනවා. ඒතර විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. ඊළඟ තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් ගාල්ල මාතර හම්බන්තොට කියන දිස්ත්‍රික් වලට විශාල බලපෑමක් නොවුණත් අනෙක් සෑම දිස්ත්‍රික්කටම වගේම විශාල බලපෑමක් ඇති වෙලා තිබෙනවා. ඒතර අපි මේ සියලු ජනතාවට අවශ්‍ය වෙන ක්ෂණිකව ආහාර පානය ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සහ මම හිතනවා සනීප ආරක්ෂක පහසුකම් සලසන්න ඕන. ඒක අපි ප්‍රධාන වගකීම. ආරම්භයේදී මේ අවතැන් වුණු ජනතාව බලා ගැනීම තමයි අපේ ප්‍රධාන අභියෝගය බවට පත් වෙන්නේ. ඊළඟ අපේ ප්‍රධාන සැලසුම් බවට පත් වෙන්න ඕන ජීවිතේ යථාවත් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් සේවාවන් ශක්තිමත් කරන්න. අපි ඊයේ අවස්ථා ගණනාවකදීම ඊට අදාළ ආයතනයක සාකච්ඡා කරා. එකක් RDA එක මේ ප්‍රවිෂ්ඨ මාර්ග ඇති කර ගැනීම තමයි අපට තිබෙන ප්‍රධානම අභියෝගයක් බවට පත් වෙන්නේ. ප්‍රධාන මාර්ගවල 200 ස්ථාන 256ක් අනතුරට භාජන වී තිබෙනවා. පාලම් ප්‍රමාණයක් කැඩී ගොස් තිබෙනවා කියන එකත්. නමුත් අපිට නිවැරදි ලෙස තාමත් පළාත් සභා මට්ටමින් පාරවල් වලට හානි වී තිබෙන ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබා ගත යුතු තිබෙනවා. ඒ වගේම තවත් අපිට යටිතල පහසුකම් වැදගත් තමයි sannivedanaya. බොහෝ තැන්වල sannivedanaya නැහිටලා තිබුණා. අපි ප්‍රධාන sannivedana සමාගම් එක්ක දවස් කිහිපයක් සාකච්ඡා කරමින් තිබෙනවා. ඔවුන් බොහෝ දුරට ඉක්මනින් sannivedana පහසුකම් සැකසීමේ හැකියාව තිබෙනවා. ඊළඟ ප්‍රධාන කාර්යය විදුලියට මුහුණ දීලා තිබෙන තත්ත්වය තමයි සමහර ස්ථානවලට විශේෂයෙන්ම මයංගනි ප්‍රදේශයේ සමහර ස්ථාන දක්වා විදුලිය ලබා දෙන්න යම් කාලයක් ගත වීමට ඉඩක් තිබෙනවා. මොකද සමහර විශාල සම්ප්‍රේෂණ කුළුණු මේ විශාල විදුලි රෑන් කුළුණු බිඳ වැටීම හේතු කොටගෙන විශේෂයෙන්ම අපේ රටේ පානීය ජලය ලබා ගන්නා පිරිස ඉන්න අතර නුවර වගේ ප්‍රදේශයක දැනටම පානීය ජල ප්‍රශ්නය මතුවලා තිබෙනවා. අපිට කතා කරගන්න පුළුවන් ආණ්ඩුකාරතුමත් එක්ක. ඒ වගේම ලින් සහ ප්‍රාදේශීය වශයෙන් තිබුණු ප්‍රජා ජල වැඩසටහන් හරහා තිබුණු ඒ ජල ප්‍රවාහන පද්ධතිය අපි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එනිසා ජලය පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. එනිසා ඒ ආදී ප්‍රධාන සේවාවන් සහ යටිතල පහසුකම් කෙරෙහි අවධානය යොමු කරලා අපි ජීවිතය යලි යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් හදන්න වේවි. අපි දැනට ආරම්භ තියෙන ක්‍රියාමාර්ග ලෙස ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි මුදා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන හමුදාව, පොලිසිය, ස්වේච්ඡා සේවකීන්, රාජ්‍ය නිලධාරීන්, පොදු ජනතාව සැලකිත ප්‍රමාණික මැදිහත් වෙලා ඒක යම් ප්‍රමාණයකට අවසන් වෙලා තවත් කුඩා තැන් කීපයක හිර වෙච්ච කණ්ඩායමක් ඉන්න බව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඉක්මනින් ඒ මුදවා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒක තමයි අපේ පළවෙනි කාර්යය බවට පත් වුනේ. දෙවැනි එක තමයි අපිට අවතැන් කඳවුරු වල ඉන්න ජනතාව කලින් කියු පරිදි බලා ගැනීම. තුන්වෙනි කරුණ තමයි අපිට තියෙන්නේ කලින් කියු පරිදි යටිතල පහසුකම් ඇති කරමින් යථාවත් කිරීම. අපිට දුෂ්කරතම කාර්යය තමයි තියෙන්නේ නැවත ගොඩ නැන්වීම. ඒ නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න තමයි අපි දැනට හදිසි නීතිය පනවලා තිබෙනවා. මොකද සමහර දේවල් කාර්යක්ෂම කරගන්නත් සමහර ආයතන මැදිහත් වීම සඳහා අවශ්‍ය වෙන හදිසි නීතිය සම්පාදනය කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් ඒ අනුව අපි අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයෙක් පත් කරලා තිබෙනවා. එතන අපි සියලු වැඩ කටයුතු මැදිගත කරන්න සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා ඊළඟ අපි රීබිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල කියලා ෆන්ඩ් එකක් අපි ගොඩනගන්න අපේක්ෂා කරනවා. ඒ ෆන්ඩ් එකට රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් කණ්ඩායමකින් කළමනාකරණ කමිටුවක් හදලා අපිට විශාල ආධාර ප්‍රමාණයක් අවශ්‍ය වෙවි. මොකද මේ ව්‍යසනය අපේ ආර්ථිකයේ නැගිටමින් හිටපු වෙලාවක්. ඒ නිසා මේ ව්‍යසනය අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපිට ආධාර ලබා ගත යුතු තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ප්‍රශ්නේ පැන නගිනවා අපිට කුසකර්මාන්තයේදී හැමදාම තියෙන දේ තමයි අපිට බව දන්න පොහොර සානාද ප්‍රමාද වෙන්නේ බොහෝ දුරට වගා කරන ලද බිම් ප්‍රමාණය නිසි පරිදි හඳුනා ගැනීමට අසමත් වීම විසින් එක සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා සමහර වන්දි ගෙවීමේදී නිවැරදි වගා නිර්ණය කරගන්න බැරි නිසා වන්දි ගෙවීම ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින්ම හානි පූර්ණ කරලා අපි අවශ්‍ය වෙන වන්දි මුදල් ගොවි ජනතාවට ලබා දෙන්න ඕන. එහෙම ලබා දුන්නොත් උන්ට පුළුවන් ඊළඟ මහා කන්නේ අපිට අවශ්‍ය වෙන වියස් වෙන්න නෙලා ගැනීම සඳහා අවශ්‍ය වෙන දායකත්වය ලබා ගන්න.
ඊළඟ ප්‍රධාන වශයෙන් අපිට තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත නගා සිටවන්න ඕන. විශාල ලෙස මායිතර ග්‍රාමීය වශයෙන් තිබුණු පොඩි කර්මාන්ත පද්ධතිවල විශාල බිඳවැටීමක් තිබෙනවා. උන්ට තියෙන මූල්‍ය පහසුකම් සානිකුත් පහසුකම් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. නිසා මේ විදිහට අපි රට යලි ගොඩනැංවීම සඳහා අවශ්‍ය කරන සැලැස්මකට අපි යන්න ඕනකම තිබෙනවා. මුදල් ප්‍රතිපාදන වලින් දැනටමත් අපි චක්‍රලේඛන හරහා ප්‍රාදේශීය ලේකම්තුමාට ලක්ෂ 500 දක්වා වියදම් කිරීමේ බලය අපි ලබා දීලා තිබෙනවා. මම හිතන්නේ ප්‍රාදේශීය වශයෙන් මුදල් අපිට වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. කරන්නම් ඒ ඊළඟ අයවැය ලේඛනයේ ජනවාරි මාසෙන් පසුවේ ඊළඟ අවුරුද්දේ අවල අයවැය ලේඛනයේ ක්‍රියාත්මක වෙන නිසා යම් ප්‍රමාණයක සමහර වැඩ හරහා මේ කාර්යය සඳහා අපි යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට අයවැය ලේඛනයටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මූල්‍ය ප්‍රතිපාදන අපිට මේ විදිහට කළමනාකරණය කරගන්න පුළුවන්. තිබෙනවා. ඉතින් අපිට අවශ්‍යකම තිබෙන්නේ මම හිතනවා මේ ව්‍යසනය අපි කවුරුත් දන්නවා විශාල ව්‍යසනයක්. ඒක ගොඩනැංවීමේදී මම හිතනවා අපේ රාජ්‍ය යාන්ත්‍රණයට විශාල කාර්යභාරයක්. රාජ්‍ය යාන්ත්‍රණ ප්‍රමුඛතම කාර්යභාරය තිබෙන්නේ. අපිට තමයි මේ වගකීම තිබෙන්නේ. අපිට තමයි ජනතාව කෙරෙහි වගවීම තිබෙන්නේ. ඒ නිසා මේ රාජ්‍ය යාන්ත්‍රණ ශක්තිමත්ව ඉටු කිරීම අපගේ වගකීමක් වෙනවා. මොකද ඒ කිසිසේත්ම අත්හරින්න බෑ. මම දන්නවා අපේ රාජ්‍ය සේවය ඉතාමත් ශක්තිමත් රාජ්‍ය සේවයක්. ඒ නිසා අර සාමාන්‍ය චක්‍රලේඛන වල සාමාන්‍ය දෛනික වැඩ රටාව විතර වෙන්නේ නැතුව කාර්යක්ෂම වැඩ කරමු. ඒ වගේම අපි මුදල් ප්‍රතිපාදන සහ සමහර කාර්ය මණ්ඩල යොදවලා ඇති වෙන කාර්යයන්ට ඉතින් අවශ්‍යතාවය අනුව ඒ අනිත් කාර්යයන් తాවකාලික අත්හිටුවලා මේක ප්‍රමුඛ කරගෙන මෙහෙයුම් සහ අනිකුත් ව්‍යාපෘති මේ වෙනුවෙන් යොදවන්න පුළුවන්කම තිබෙනවා. ඒක ගැන අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මූලික වගකීම රාජ්‍ය දෙකකට නෑ. හැබැයි අපි සමත් වෙන්න ඕනකම තිබෙනවා. මොකද අපිට තනිවම මේ රාජ්‍ය දෙහෙන් පමණක් මේ විසඳුමට මේ අර්බුදයට ක්ෂණික විසඳුම් හොයාගන්න බෑ. ඒ නිසා අනෙක් අය ප්‍රජාව සම්බන්ධ කර ගැනීම නිසා අපි රාජ්‍ය නෝන සංවිධානත් එක්ක අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ස්වේච්ඡා බහුජන සංවිධානත් එක්ක ඕන එක අපි සාකච්ඡා කරා. දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවන් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ක අපි විවිධ විදිහට අදහස් වමාරු කර තිබෙනවා. සියලු තානාපති කාර්යාලය කැඳවලා ඕන එක සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ වගේම එක් රටවල් එක්ක වෙනම සාකච්ඡා අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපිට රට තුල ඉන්න සියලු දෙනා එකතු කර ගැනීමත් විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ මිතුරු රාජ්‍යයන් එක්ක ඉතාම ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගීම සඳහා අපි සලස්මත් සකස් කරලා තිබෙනවා. මම හිතනවා පළාත් මට්ටමිනුත් අපේ අවධානය යොමු කරන්න ඕන ඒක. රාජ්‍ය තමයි මේ වගකීමේ ප්‍රමුඛය රාජ්‍ය. හැබැයි අපේ කාර්යය තමයි අනිත් සියලු දෙනාත් ඒකාබද්ධ කර ගැනීම සඳහා අපිට සැලසුමක් තියෙන්න ඕන. අන්න එහෙම සැලසුමක් සහිතව කටයුතු කරොත් මේ ඇති වී තිබෙන තත්ත්වයන් ඊට ඉක්මනින්ම මගහැරලා යලි රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන අඩිතාලම අපිට හදා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමුන්නාන්සේලාගේ දායකත්වය සහ මැදිහත් වීම විශේෂයෙන්ම අපේක්ෂා කරනවා. මොකද පළාත් මට්ටමේ මෙහි විශාල කාර්යභාරයක් පැවරලා තියෙන පළාත් සභාවලට පළාත් සභා යාන්ත්‍රණ අක්‍රිය වෙලා තිබෙන නිසා ආණ්ඩුකාරවරුන් අපේ ලේකම්වරුන් තමයි මේ ප්‍රමුඛතම කාර්යය පැවරෙන්නේ. ඒ නිසා ඔබතුමාලා ඊටම ශක්තිමත්ව මැදිහත් වෙලා මේ කාර්යය ඉටු කරන්න